ගණේකන්ද සැලකෙන්නේ. ඉතින් මේ විහාරස්ථානයේ ආරම්භය ගැන කතා කරනකොට HCP බෙල් සඳහන් කරනවා ක්‍රිස්තු වර්ෂ 1800 දී එවකට තුන්කෝරළේ දිසාවව සිටි මත්තම ගොඩ නිලමේ මේ විහාරය නැවත විහාරස්ථානයක්සේ සකස් කළ බව. නමුත් 1818 කැරැල්ලත් සමග මත්තම ගොඩ දිසාවේ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ සැකකරුවෙක් බවට පත් වෙනවා. එතනදී යුද්ධාධිකරණයෙන් නියම කරනවා මත්තමගොඩ දිසාවේ මුරුසියට පිටුවහල් කරන්න. තුන් කෝරළේ දිසාවේ පදවියත් ඔහුට නැති වෙනවා. පස්සේ ගණේකන්ද විහාරය නැවතත් වනගහණයට යටත් වෙනවා. HCP බෙල් එනකොට ගණේකන්ද කැලෑ වැහිලා. ඉන් පස්සේ ගිල්මේ සිද්ධාර්ථ කියලා හාමුදුරු නමක්. මේ හාමුදුරුව තමයි මේ විහාරය නැවත වාසයට සකස් කරන්නේ. ඉතින් බෙල් එනකොට කැඩී බිඳී ගිය ඔත් පිළිමය මේ වගේ දේවල් මං හිතන්නේ ඔබ ඉදිරිපස දර්ශන රූපවාහිනිය තුලින් දැක්කා. මේ බෙල් එනකොට කැඩී බිඳී ගිය විහාරය නැවත පිළිසකර කළේ ගිල්මේ සිද්ධාර්ථ හිමියන්. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා මේ වන්දනීය වූ පූජනීය වූ ස්ථානයට ගමන් කරන්න වන්දනා කරන්න කියලා. දුනුමාල මහත්මයා සඳහන් කළේ ගණේකන්ද විහාරය පිළිබඳව. තුන් කෝරළේත් සතර කෝරළේත් බොදු උරුමය ඊ타මත්ම පුළුල් අපට කතා කරන්න බොහෝ දේ තිබෙනවා. මේ සීමිත කාලය තුලදී අපට කඩදොර පත්තිනි දේවාලය පිළිබඳවත් රූප දර්ශන සහිතව සාකච්ඡා කරන්නට තිබෙනවා. ඒ වගේම පෙතන්ගොඩ කටු උණ පඳුර අපි ඔබට පෙන්වන්නේ විස්තරය ඔබට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඊට පෙර නැවතත් ඊටාම කෙටි විරාමයක් අපි ලබා ගන්නවා. සිඳ මොහඳර පාප ගැල්ලු දහම් ප්‍රදීප ගැල්ලු දහම් ප්‍රදීප සිඳ මොහඳර පාප ගැල්ලු දහම් ප්‍රදීප රාජසිංහ රජුට මරණය ගෙන දුන් ඒ කටු උණ පඳුර මෙතන ඉඳලා කිලෝමීටර 3ක් පමණ ආසන්නයෙන් පිහිටලා තියෙන්නේ. ඒ පිළිබඳ ඒ අතීත පුවත පැහැදිලි කරන්නට අප ඊටාම ගෞරවයෙන් නැවතත් ආරාධනා කරනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතාට. ඇත්තටම එම අනුවේදනීය කවිය ජන කවියක් සම්බන්ධ වෙන්නේ රාජසිංහ රජුරුවන් සමග. සීතාවක රාජසිංහ කියලා අපි කියනවා. ටිකිරි කුමාරයා කියලා කියනවා. ඔහු මායාදුන්නේ රජුරුවන්ගේ පුත්‍රයා හැටියටයි සලකන්නේ. මායාදුන්නේ රජුරුවන්ගේ පුත්‍ර ටිකිරි කුමාරයා නැත්තම් රාජසිංහ අත වශයෙන්ම අදින් අවුරුදු 400කට විතර ඉස්සෙල්ලා සීතාවක රාජධානියේ පාලකයා හැටියට කටයුතු කරපු අයෙක්. මොහු පිළිබඳව විවිධ කතා ජනප්‍රවාද වලත් වංච කතා වලත් විවිධාකාරයෙන් ඔහු පිළිබඳව විස්තර කරලා තියෙනවා. දැන් ප්‍රධානම එක තමයි ඔහු ඊටමත් અભිහිත ලෙස
පෘතුගීසීන් සමග යුද්ධ කළ යුද ප්‍රධානියෙක් හැටියට සඳහන් කරන්න පුළුවන්. සිංහල රට ජාතිය බේරා ගැනීමට කටයුතු කළ අයෙක්. ඒ වගේම තමයි ඔහුගේ ජීවිතයේ බොහෝ මතභේදයට ලක් වුණු කරුණක් තමයි ඔහු තම පියා ඝාතනය කළාද කියන කරුණ. අනිත් කාරණාව තමයි ඔහු ජීවිතයේ අවසාන සමයේදී Hindu ආගම වැළඳගත්තද කියන කරුණ. ඒ වගේම තමයි ඔහුගේ අවසානයත් මරණයත් බොහෝ විවාදයට ලක් වුණු එකක් වෙලා තිබෙනවා. දැන් අපි මීට පෙර අහපු මම හිතන්නේ අපිට නැවත ඒ ගීතය ඒ කවිය ගායනා කරන්න ලැබෙනවා නම් හොඳයි. නමුත් අපිට කාලය අඩු නිසා එහි සඳහන් කළේ රාජසිංහ රජතුමා පෙතන්ගොඩ උයනට වඩිනවා පැමිණෙනවා. ඒ පැමිණිච්ච වෙලාවේදී නපුරු උණකටුව පතුලේ ඇනිලා ඔහුගේ මරණය සිද්ධ වෙච්ච බව. දැන් අපි මේ රූපරාමුවේදී දකිනවා මේ ආසන්නයේ තියෙන පෙතන්ගොඩ උණපඳුරු දෙක. ඇත්තට මේ උණපඳුරු වල තිබෙන කටු ඉතාමත් පැහැදිලිව රූප දර්ශනවලදී අපි දකිනවා. අපේ වාර්තාවල පුරාවිද්‍යා වාර්තාවල සඳහන් වෙන්නේ මේ පෙතන්ගොඩ උයන රාජකීයයන්ගේ රාජකීය උයනක් හැටියට තිබුණේ. දැන් මේ රාජකීය උයන පැරණි සමයේදී අලි ඇතුන්ගෙන් ආරක්ෂා කරගන්න උවමනා වුණා රජුන්ට. ඒ නිසා මේ රජවරු දකුණු ඉන්දියාවේ තිබුණු මෙම කටු සහිත උණපඳුරු විශේෂය ලංකාවට ගෙනල්ලා පෙතන්ගොඩ උයන වටේම රෝපණය කළා කියලා තමයි පුරාවිද්‍යාඥයින් පිළිගන්නේ. හැබැයි මම දැකලා තියෙනවා දඹුල්ලෙත් මෙබඳු තවත් එක් උණපඳුරක් රෝපණය වෙලා තියෙනවා. ඒක කවුරුන් රෝපණය කළාද එහෙම නැත්නම් ස්වාභාවිකව වැවුණාද කියලා කියන්න බෑ. නමුත් ලංකාවේ තවත් තැන්වල මෙබඳු උණපඳුරු ඉතා සුළු වශයෙන් අපිට දකින්න පුළුවන්කම තිබෙනවා. ඉතින් රාජසිංහ රජතුමාට මරු කැඳවන ලද මේ උණපඳුර පිළිබඳවත් ඔහුගේ ජීවන කතාව පිළිබඳවත් විශේෂයෙන්ම මේ උණකටුවක් ඇනුණාට පස්සේ දොඩම්පේ ගණිතයා සහ රාජසූරිය කියන කුමාරවරු එක් වෙලා විස බැඳලා මේ රජතුමා ඝාතනය කළාද ඊට පස්සේ ගුරුගොඩ ගඟ ඔස්සේ ඔහුගේ දේහය කිකිලි බිත්තර වැල්ලට ගිහිල්ලා වල දැම්මද කියන කතන්දරයේ පිළිබඳව ජනප්‍රවාද අපි අතර තිබෙනවා. කොහොම වුණත් ලෙවන්ගම රජමහා විහාරයත් බලලා අඟුරු වැල්ල හරහා ඔබට යනකොට මේ අනුවේදනීය සිද්ධිය සිදු වුණු පෙතන්ගොඩටත් ගොඩ වෙලා ඔබට අතීතය සිහිපත් කරගෙන ජාතියේ අනන්‍යතාවය සිහිපත් කරගන්න හොඳ අවස්ථාවක් හැටියට අපි පෙතන්ගොඩ සිහිපත් කරනවා. පෙතන්ගොඩ ඒ අනුවේදනීය අතීත සිහිපත් කිරීමත් සමග අපේ වැඩසටහන සමාප්ත කරන්නට කාලය එළඹිලා අපි තවත් ස්ථානයක් පිළිබඳව කතා කරන්නට සූදානමින් සිටියත් කඩදොර පත්තිනි දේවාලය පිළිබඳව කතා කරන්න සූදානමින් සිටියත් අපට කාල වේලාව සීමිත නිසා සමුගන්නට සිදු වෙනවා. අපි තාමත්ම ස්තුතිවන්ත වෙනවා රාජකීය පඬිත ශාස්ත්‍රපති වැල්හැල්ලේ ඥානශ්‍රී ස්වාමීන්ද්‍රයන් වහන්සේට. ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතාට ලේඛක සහ උපාධිධාරී ගුරුවරයෙකු වන මහානාම දුනුමාල මහතාට ඒ වගේම කවි ගායනා කිරීමට සහභාගී වූ දරුවන්ට සහ පුහුණු කළ ගුරුතුමියට අපේ ස්තුතිය. අප විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා අමාත්‍ය අතාවුද සෙනවිරත්න මැතිතුමන්ට ඒ වගේම පළාත් සභා මන්ත්‍රී පරාක්‍රම අතාවුද මැතිතුමන්ට මේ වැඩසටහන සම්බන්ධීකරණයේදී එතුමන්ලා ඉටු කළ කාර්යභාරය වෙනුවෙන් ඒ වගේම අපේ নমස්කාර පූර්වක ස්තුතිය ලෙවන්ගම ශ්‍රී සදානන්දාරාමාධිපති ත්‍රිපිටකවේදී ශාස්ත්‍රපති පූජනීය පෑලියගොඩ සරණතිස්ස නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් මේ ලෙවන්ගම ගම්වාසී සැමටත් ස්වාධීන රූපවාහිනිය හා ලක්හඬ ගුවන්විදුලියේ ප්‍රණාමය පළ කරමින් සම්බුදු සසුන බැබලේවා යන උතුම් පැතුමින් අපි සමුගන්නවා. තෙරුවන් සරණයි. සිඳ මොහඳර පාප ගැල්ලූ දහම් ප්‍රදීප ගැල්ලූ දහම් ප්‍රදීප